ඔයාට ඕන උනේ එක ටේබල් එකක data delete කරන්න. ඒ වුණාට වෙන්නේ ඇත්තටම ටේබල් දෙකේම data delete වෙන එක. එතකොට අපි කොහොමද එක ටේබල් එකක data delete කරන්නේ අනිත් ටේබල් එකට කරදරයක් වෙන්නේ නැති විදිහට? සාමාන්‍යයෙන් එක ටේබල් එකක් විතරක් තියෙනවා නම් මට මෙතන කහ පාටින් highlight කරලා තියෙන area එක delete කරන්න ඕනේ. මෙහෙම highlight කරගෙන control එකත් එක්ක minus ගැහුවොත් මේ set එකම delete කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රශ්නේ එන්නේ කොහෙද කියලා බැලුවොත් මෙතන කුරුණෑගලට අදාළ දත්ත ටිකක් තියෙනවා. මෙතන කැන්ඩි එකට අදාළ දත්ත ටිකක් තියෙනවා. මට ඇත්තටම මෙතන delete කරගන්න ඕනේ මේ කහ පාටෙන් තියෙන data ටික. මම මෙතන ගිහිල්ලා control minus ගැහුවොත් නුවරට අදාළ data ටිකත් මෙතන delete වෙනවා. ඉතින් මේක වළක්වන්නේ කොහොමද? හරි simple trick එකක් තියෙන්නේ. එහෙම මේ table එකට හානියක් වෙන්නේ නැති විදිහට delete කරන්න අපිට පුළුවන් මේ part එක highlight කරලා shift එක ඔබාගෙන mouse pointer එක මෙන්න මෙහෙම ළඟට ගෙනියන්න. මෙහෙම වෙනකොට මේ බලන්න two-headed arrow එකක් එනවා. ඒ කියන්නේ දෙපැත්ත පෙන්නන arrow දෙකක් එනවා. එතකොට අපි left click කරලා මෙන්න මෙහෙම හිමීට උඩට අරගෙන ගිහිල්ලා මෙහෙම වෙද්දි අතරින්න තියෙන්නේ. දැන් බලන්න මෙතන තිබුණු කහ පාට area එක විතරක් delete වෙලා ඉවරයි. නුවර table එකට හානියක් නැතුව. ඔයත් අපේ Excel course එකට join වෙලා ඉගෙන ගන්න කැමති නම් අපිට message එකක් දාන්න.